අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් අපි දන්නවා ලෝකේ යුදමය අතින් ගත්තත් ආර්ථිකමය අතින් ගත්තත් ලෝකේ වැදගත්ම රටක් තමයි ඇමරිකා එක්සත් ජනපදය. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ අභිනව ජනාධිපති අපි දන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා තියෙනවා ලෝකේ තියෙන රටවල් 60කට වඩා වැඩි ප්‍රමාණයකට තීරු බදු ප්‍රමාණය වැඩි කරන්න. ඒ කියන්නේ ඒ අදාළ රටවල් වලින් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ හා සේවාවල තීරු බදු තමයි මේ විදියට වැඩි කරලා තියෙන්නේ. ඉතින් මේකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ රටේ තියෙන වෙළඳ සමතුලිතතාවය ඇති කර ගැනීමට සහ රට ඇතුළේ තියෙන කර්මාන්ත ධෛර්යමත් කරන්න තමයි මේ තීරණය ගත්තේ කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඒකෙදි කනගාටුදායකම කාරණාව තමයි අපේ රට ශ්‍රී ලංකාව මේ විදියට වැඩිම තීරු බදු අය කරපු රටවල් පහ අතරට ඇතුළත් වීම. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි 10%ක තීරු බද්දක් තමයි අය කරන්නේ. නමුත් අපේ රටත් එක්ක වෙළඳ අතිරික්තයක් තියෙන රටවල් වලට අපි තීරු බදු ප්‍රමාණය වැඩි කරනවා කියලා ඔන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට අපි බලමු නිකන් සරලව මොකක්ද මේ වෙළඳ අතිරික්තයක් කියන්නේ කියලා. එතකොට උදාහරණයට අපි ගමු අපේ රට සහ ඇමරිකාව කියන රටවල් දෙකම ගමුකෝ. එතකොට අපි භාණ්ඩ සහ සේවා ඇමරිකාවට අපනයනය කරලා අපේ රටට ආදායමක් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේ තියෙන භාණ්ඩ හා සේවා අපේ රටට ආනයනය කරනවා මේකට යම්කිසි වියදමක් වැය වෙනවා. එතකොට ඇමරිකාවෙන් අපේ භාණ්ඩ අපි ඇමරිකාවට යවලා ගන්න ආදායම ඇමරිකාවෙන් මෙහෙට භාණ්ඩ ආනයනය කරලා යන වියදමට වඩා මේ ආදායම වැඩි නම් ඔන්න අපි කියනවා අපිට ඇමරිකාවත් එක්ක වෙළඳ අතිරික්තයක් තියෙනවා කියලා. එතකොට මේ විදිහට වෙළඳ අතිරික්තයක් ඇති වෙන්න නම් ආනයනය කරන භාණ්ඩවල වියදම අඩු වෙන්න ඕන. එතකොට මේ විදිහට අපි ආනයනය කරන භාණ්ඩවල වියදම අඩු කරන්නේ කොහොමද? ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට ලොකු තීරු බද්දක් අය කරනවා. එතකොට මේ ආනයන සීමාත් එක්ක මේ වගේ මිල ගණන් වැඩි වීමත් එක්ක ඔටෝමැටිකලිම ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල සම්පූර්ණ වියදම අපිට අඩු වෙනවා. ඉතින් මේ විදිහට ඇමරිකාවෙන් මිලදී ගන්න භාණ්ඩවලට ලොකු තීරු බද්දක් ආය කරන රටවල් වෙනුවෙන් ඔන්න ඇමරිකාවත් ඒ අදාළ රටවල් වලින් ආනයනය කරන භාණ්ඩවලට ඇමරිකාව ඇතුළේදී ලොකු තීරු බද්දක් අය කරලා තියෙනවා. එතකොට මේක සූත්‍රය තමයි ඇමරිකාවෙන් භාණ්ඩ මිලදී ගන්නා රටවල් වල ඒ රට ඇතුලේ යම්කිසි තීරු බද්දක් අය කරනවාද ඒ තීරු බද්දෙන් 50%ක් ඒ අදාළ රට ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරනකොට ඇමරිකාව තුලදී අය කරනවා කියලා ඔන්න ට්‍රම්ප් කියලා තියෙනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඇමරිකාවේ මොකක් හරි භාණ්ඩයක් ලංකාවට ආනයනය කරොත් එහෙම ඒ භාණ්ඩයට අපි 88ක බද්දක් ලංකාව තුලදී අය කරනවා. එතකොට ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියත් එක්ක ලංකාවේ තියෙන භාණ්ඩයක් අපි ලංකාවෙන් ඇමරිකාවට යවද්දී ඇමරිකාව තුලදී ඔන්න ඒ භාණ්ඩයට 88කින් භාගයක් ඒ කියන්නේ 44ක බද්දක් ඇමරිකාව තුලදී අයවීමට නියමිතයි. ඉතින් මේ විදිහට මේක ඇක්ටිව් වෙන්නේ අප්‍රේල් මාසේ 5 වෙනිදායින් පස්සේ. එතකොට අපේ රටේ තියෙන යම්කිසි භාණ්ඩයක් ඇමරිකාවට අපි යවුවොත් එහෙම ඇමරිකාව තුලදී ඔන්න අප්‍රේල් මාසේ 5 වෙනිදායින් පස්සේ ඒ භාණ්ඩයට 44ක බද්දක් අය වෙනවා. එතකොට මේ බද්ද ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඇමරිකාව තුලදී කලින් තිබ්බේ මේ වෙනකොට තියෙන්නේ 12.2ක ප්‍රමාණයක. මේ 12.2 තමයි 44 දක්වා වැඩිවීමට නියමිතව තියෙන්නේ. එතකොට මේක පැහැදිලි කරගන්න ඕන හින්දා නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ලංකාව ඇතුලේ තියෙන රුපියල් 100ක භාණ්ඩයක් අපි හිතමු ඇමරිකාවට යනවා කියලා. එතකොට දැන් ඇමරිකාව තුලදී මේක රුපියල් 112.20ක් වෙන්නේ. නමුත් අප්‍රේල් 5 වෙනිදායින් පස්සේ මේ භාණ්ඩයම ඇමරිකාව තුලදී ඔන්න 144 දක්වා වැඩිවීමට නියමිතයි. ඉතින් අපි දන්නවා ලංකාවේ තියෙන ඇඟලුම් කර්මාන්තය මෙහි රෙදි මහලා අපි පිර රටට යවලා අපි ලොකු විදේශ විනිමයක් අපේ රටට ලබා ගැනීම සිද්ධ කරනවා. එතකොට ඇඟලුම් කර්මාන්තය කියන්නේ අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක්. එතකොට මේකේ අවාසනාවන්තම පැත්ත තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තමයි අපේ රටෙන් ඇඟලුම් මිලදී ගන්න ප්‍රධානතම රට. එතකොට ට්‍රම්ප්ගේ මේ තීරණයත් එක්ක අපේ රටේ තියෙන කර්මාන්තවලට ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල වෙයි කියලා මේ වෙනකොට ආර්ථික විශේෂඥයන් පවා මත පළ කරලා තියෙනවා. ඉතින් 2024 ගත්තොත් එහෙම අපි අපේ රටේ තියෙන ඇඟලුම් ඇමරිකාවට විතරක් අපනයනය කරලා ඇමරිකන් ඩොලර් බිලියන 3ක ආදායමක් අපේ රටට අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වේවි කියලා ඔන්න ආර්ථික විශේෂඥයන් මත පළ කරලා තියෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක මේ ඇඟලුම් කර්මාන්තයේ යෙදිලා ඉන්න සේවක සේවිකාවන්ට පවා ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඉතින් අපි
එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේකට අපේ රජයේ මැදිහත් වෙලා අනිවාර්යයෙන්ම හොඳ විසඳුමකට ඉදිරියේදී යන්න අවශ්‍යයි. මොකද එහෙම නැති වුණොත් ඒක අපේ ආර්ථිකයට දැඩි මරු පහරක් වෙනවා. ඉතින් ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳිලා අපේ මේ පුංචි රට දියුණු රාජ්‍යයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙමු.